කොන්දේ පහළ කොටසින් පටන් අරගෙන තට්ටම් ප්‍රදේශය හරහා කකුල දිගේ පහළට යන වේදනාවකින් ඔබත් පෙළෙනවද? ඒ කියන්නේ සයටිකා තත්ත්වය නැත්නම් ස්නායු තෙරපීමකින්. මේ සඳහා ඔබ ව්‍යායාම සිදු කරනවද? ව්‍යායාම වලින් තවමත් ඔබට සහනයක් ලැබිලා නැද්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාලා වෙනුවෙන්මයි. මම ඩොක්ටර් තුෂාරිකා එකතු වෙන්න ෆිසියෝ වේ YouTube channel එක සමග. ඔයාලා දැනටමත් දන්නවා අපේ කොඳු වැට පේලිය ගත්තාම ඒ හැදිලා තියෙන කොඳු වැට ගණනාවකින්. මේ කොඳු වැට අතර තියෙනවා අන්තර් කශේරුක මඩල. ඒ වගේම මේ කොඳු වැට පෙළ දෙපසින් ගමන් කරනවා ස්නායු පද්ධතිය. ඉතින් අපි සමහර අවස්ථාවලදී කරන වැරදි ක්‍රියාකාරකම් වැරදි ඉරියව්වල එසවීම නිසා මෙන්න මේ අන්තර් කශේරුක මඩලට ඇතිවෙන පීඩනය මගින් මෙය ස්නායු තෙරපීමකට ඇති කරලවල අපිට කොන්දේ පහලින් පටන්ගෙන තට්ටම් ප්‍රදේශය හරහා කකුල දිගේ පහළට යන වේදනාව ඇති වෙන්න පුළුවන්. අපි මේකට කියනවා සයටිකා තත්ත්වය කියලා. ඉතින් මෙවැනි සත්‍යයක් සඳහා ඔබ ව්‍යායාම කරනකොට අපිට තියෙන ව්‍යායාම වර්ග කිහිපයක්ම. ඒ ප්‍රධානම ව්‍යායාම වර්ගයක් තමයි මේ දිගදුම් ව්‍යායාම නැත්නම් stretching exercises. ඉතින් සමහර අවස්ථාවලදී ඔබ මෙන්න මේ කරන stretching exercises ඔබ හරියාකාරව තෝරාගත්තේ නැත්නම් ඔබ කරන ව්‍යායාම නිසාම උනත් මේ තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. එහෙමනම් අපි බලමු මේ මොන ව්‍යායාමයේ මගින්ද මේ වගේ තත්ත්වයක් වැඩි වෙන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම කොන්ද වකුටු කරමින් ඉදිරියට නැමෙමින් වක්‍ර කරමින් සිදු කරන දිගදුම් ව්‍යායාම මගින් ඔබ අන්තර් කශේරුක මඩලට ඇති කරන පීඩනය එමගින් ස්නායු වලට ඇති කරන පීඩන නිසා මේ කකුල දිගේ පහළට යන වේදනාව වැඩි වෙනවා. අන්න එවැනි ව්‍යායාම තමයි මෙන්න මේ ඔබ දකින්නේ. මෙන්න මෙහිදී ඔබට දකින්න පුළුවන් ඔබ දකිනවා මෙහිදී අපි බලාපොරොත්තු වෙන්නේ කකුලේ මාංශ පේශී දිගදීමට ලක් කිරීම උනත් එහිදී කොන්දට ඇතිවෙන බලපෑම වැඩි. ඒ වගේම මෙන්න මේ අනිත් ව්‍යායාමයත් මෙහිදීත් අපි බලාපොරොත්තු වෙන්නේ කකුලේ මාංශ පේශී දිගදීමට ලක් කිරීම. නමුත් ඒ මගින් ඔබ දකිනවා කොන්ද වක්‍ර වෙනවා. නැත්නම් කොන්ද වකුටු වෙනවා. මේ නිසාත් ඔබට මේ කකුල දිගේ පහළට යන වේදනාව වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ව්‍යායාමය දිහා බලන්න. මෙහිදී අපි කරන්නේ අපේ කොන්දේ මාංශ පේශී දිගදීමට ලක් කිරීම. නමුත් ඔබ දකිනවා මෙහිදී උනත් කොන්ද වක්‍ර වීමක් වකුටු වීමක් සිදු වෙනවා. ඉතින් මේ ව්‍යායාමයේ මගිනුත් අපි අත්විඳින මෙන්න මේ සයටිකා තත්ත්වය වැඩි වෙන්න අවස්ථාව බොහෝමයි. ඒ නිසා මෙන්න මේ ව්‍යායාම ඔබ දැනටමත් කරමින් ඉන්නවා නම් කරුණාකරලා මේ ව්‍යායාම පොඩ්ඩක් නවත්තලා බලන්න. ඔබගේ මේ කොන්දේ පහලින් පටන් අරගෙන කකුල දිගේ යන වේදනාව ටිකක් අඩු වෙන්න ඉඩකඩ බොහෝමයි මේ වගේ ව්‍යායාම ඔබ අත්හැරියොත්. එhmenan ඊට අමතරව අපි දැන් බලන්න ඕනි අපි කොහොමද මොන වගේ ව්‍යායාම සිදු කිරීම මගින්ද නැත්නම් දිගදින් ව්‍යායාම මගින්ද අපේ මේ කොන්දේ වේදනාව අඩු කරගන්න නැත්නම් මේ ස්නායු තෙරපීම මගින් ඇතිවන වේදනාව අඩු කරගන්න පුළුවන් වෙන්නේ කියලා. අපි ඒ ව්‍යායාම සඳහා දැන් යොමු වෙමු. සයටිකා තත්ත්වය නැත්නම් ස්නායු තෙරපීම මගින් ඇතිවන කොන්දේ වේදනාව ඇති ඔබ සිදු කළ යුතු දිගදුම් ව්‍යායාම විශේෂයෙන්ම මෙන්න මේ ආකාරයට ඔබ සිදු කළ යුතුයි. මෙහිදී අපි වඩා වැදගත් වෙන්නේ කොන්ද පිටුපසට වක්‍ර කරමින් සිදු කරන ව්‍යායාම. මේ මගින් සිදුවන්නේ මේ ඩිස්ක් එක නැත්නම් අන්තර් කශේරුක මඩල නැවත තිබුණු තත්ත්වයට පත්වීමට අපි උදව්වක් උපකාරයක් ලබා දීමයි. ඉතින් අපි කොන්දේ වේදනාව ඇති කෙනෙකුට ඒ කියන්නේ සයටිකා තත්ත්වයේ ස්නායු තෙරපීමක් ඇති කෙනෙකුට මෙන්න මෙවැනි ව්‍යායාම තමයි දිගදුම් ව්‍යායාම තමයි අපි විශේෂයෙන්ම අවධානය යොමු කළ යුත්තේ. මේ වගේ ආකාරයට කළ හැකි දිගදුම් ව්‍යායාම කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් ඔබ මෙන්න මේ දකින ව්‍යායාමය අපිට හිටගෙන කරන්න පුළුවන්. බිත්තියක් අසලට ගිහිල්ලෙවලා මෙන්න මේ විදිහට අත් දෙක තබාගෙන ඉන්පසු කොන්ද පිටුපසට ගෙනීම සිදු කරනවා. ඔබට කළ හැකි ප්‍රමාණයට. ඉන්පසු තප්පර 3ක් තබාගෙන ඉන්නවා. ඊට පස්සේ නැවතත් ඉදිරියට එනවා. මෙවැනි වාර 10ක් උදේ, දහවල් සහ සවස ඔබට කරන්න පුළුවන්. ඊට අමතරව මුලින් අතර නිදාගෙන මෙන්න මේ විදිහට ඔබගේ ඇඳේ මෙන්න මේ ආකාරයටත් මේ විදිය ව්‍යායාමයක් කරන්න පුළුවන්. මේ දිගතුම් ව්‍යායාමත් ඔබට සහනයක් ලබා දෙන දිගතුම් ව්‍යායාමයක්. මේදී ඔබ කරන්නේ මෙන්න මේ විදියට වැලමිට තියාගෙන කොන්ද ඉහළට එසවීමක් නැත්නම් පිටිපසට වක්‍ර කරනවා. ඔබට පහසුවෙන් යා හැකි ප්‍රමාණයට තප්පර 3ක් තබාගෙන ඉන්නවා. ඉන්පසු පහළට එනවා. මෙය ඔබට පහසු වුණාම ඔබට පුළුවන් මේ විදියට අත් දෙක දිගහැරලා ඉන්පසු තව දුරටත් පිටිපසට යෑම. ඉන්පසු තප්පර 3ක් තබාගෙන ඉන්නවා. ඉන්පසු පහළට එනවා. මෙම ව්‍යායාමයත් ඔබට වාර 10ක් උදේ දහවල් සවස කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කොන්ද පිටුපසට වක්‍ර කරමින් කරන
දිගදුම් ව්‍යායාම වඩාත් සුදුසුයි ඔබට දැනටමත් සයටිකා තත්ත්වය නැත්නම් ස්නායු තෙරපීම මගින් ඇතිවන වේදනාවක් කොන්දේ පහළ කොටසේ පටන් අරගෙන තට්ටම් ප්‍රදේශය හරහා කකුල පිටුපස පහළට ගමන් කරන වේදනාවක් තියෙනවා. අද වීඩියෝ එකෙන් අපි අවධානය යොමු කළේ සයටිකා තත්ත්වයේ එසේ නැත්නම් ස්නායු තෙරපීමෙන් ඇතිවන කොන්දේ වේදනාවෙන් පීඩා විඳින ඔබ සිදු කළ යුතු සහ නොකළ යුතු දිගදුම් ව්‍යායාම මොනවද කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එක නැත්නම් ලබන සතියේ වීඩියෝ එකත් මම ඔබට පොඩි දෙයක් කියන්න. ඒදීත් මම බලාපොරොත්තු වෙන තවත් වර්ගයක කළ යුතු සහ නොකළ යුතු ව්‍යායාම මොනවද කියලා අවධානය යොමු කරන්න මේ සයටිකා තත්ත්වය සඳහා. ඔබ කැමති නම් ඒ ගැන දැනගන්න එකතු වෙලා ඉන්න channel එක සමගින්ම. ඒ වගේම අද වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතෙනවා නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අද වීඩියෝ එක ඔයාලගේ යහළු හිලියන් අතර share කරන්නත් අමතක කරන්න එපා. එසේනම් තවත් ඔයාලගේ ජීවිතයට වැදගත් වෙන සෞඛ්‍ය සම්පන්න ජීවිතයට අත්ලක් වෙන වීඩියෝ එකක් සමගින් ලබන සතියේත් හමු වෙන්න.